ඒ වෙනුවට ප්‍රධාන කොටස් දෙකක් හඳුනාගත හැකිය. LTT පරාජය වීමෙන් ජාතික දජය වටා ජනතාව පෙළගැස්වීමට රජයට හැකිවිය. එම ජයග්‍රහණය අයත් වන්නේ මහජනතාවට බව ජනාධිපතිතුමන් පෙන්වා දුන්නේය. ත්‍රිවිධ හමුදාව වෙත දරුවන් බාර කළ දෙමාපියන් වෙතද සිය කෘතඥතාව පළ කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය. සුළු ජාතීන් කියන වචනය අපි මීට වසර 3කට පෙරදීම අපේ ශබ්දකෝෂයෙන් ඉවත් කළා. තවදුරටත් මේ රටේ දෙමළ මුස්ලිම් බර්ග මැලේ ආදී කිසිවෙක් සුළු ජාතීන් නෙවෙයි. දැන් මේ රටේ ඉන්නේ ජාතීන් දෙකයි. එකක් රටට ආදරය කරන ජාතිය, අනෙක උපම්බීමට ආදරයක් නැති සුළු පිරිස. මේ ජයග්‍රහණය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණයක් පමණක් නොවේ. මේ පෙළ ගැහෙන්නේ අපේ ජාතිය කොඩිය වටා. අප කලේ මේ රටේ ජාතික කොඩිය වටා මේ රටේ ජනතාව පෙළ ගැස්වීමයි. ඒ නිසා මේ ජයග්‍රහණය අයිති වන්නේ ජාතික කොඩිය වටා පෙළ ගැසුණු මහා ජනතාවටයි. ත්‍රිවිධ හමුදාවට දූ දරුවන් දුන්න අම්මලාට, තාත්තලාට, බිරින්දෑවරුන්ටයි බඩ ගැන නොසිතා රට ගැන සිතන ජනතාවටයි. මෙතෙක් විදේශිකයන් වෙත අපට ප්‍රකාශ කළ හැකි වූයේ ශූර, වීර, ධීර අතීතයක් අපට තිබූ බව පමණි. ඒත් දැන් එය වර්තමානයේටද ශක්තියකි. යම්කිසි දිනක ජාතියට මෙවැනි සතුරු උපද්‍රවයක් පැමිණි විට මෙම යුගයේ සිහිපත් කරමින් එම අභියෝග ජය ගැනීමට ශක්තියක් කරගනු ඇතැයිද ජනාධිපතිතුමා සඳහන් කළේය. පළමුවත්, දෙවනුවත්, තුන්වනුවත් මට වටින්නේ මගේ මව්බිමයි. එය ජනාධිපතිතුමාගේ උදාන වාක්‍යය විය. රණවිරුවන්ට කරන ගෞරවයක් ලෙස හෙට දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශයට පත් කළේය. එසේම පාර්ලිමේන්තුව ලබන 26 වනදාට කල් තැබින. මෙම අවස්ථාවට විදේශ තානාපතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ. ජනාධිපතිතුමා ජාති අමතා කළ සම්පූර්ණ කතාව අද රාත්‍රී 9:30ට ස්වාධීන රූපවාහිනියෙන් නැවත ප්‍රචාරය වීමට නියමිතයි. ත්‍රස්ත නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සිරුර සොයා ගැනීමත් සමගම එය සමස්ත ජනතාවටම නිවේදනය කරන්නට යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ස්වාධීන රූපවාහිනිය සමග එක්විය. ප්‍රකාශය නිකුත් කරන්නේ ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ යුද හමුදාධිපති ජෙනරාල් සරත් ෆොන්සේකා. මම මේ ප්‍රකාශය නිකුත් කරන්නේ අතිගරු ජනාධිපතිතුමා සහ ආරක්ෂක ලේකම්තුමා වෙනුවෙන්. මේ ප්‍රකාශය ඉතා සුබ ආරංචියක් මුළු රටම බලාපොරොත්තුව සිටි. යුද බිමෙන් ලැබුණ ආරංචිය අනුව සනාථ කරලා තියෙනවා ශ්‍රී ලංකා යුද හමුදාව දැනට වේලුපිල්ලේ ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදියාගේ මළ සිරුර සොයාගත් බව. ඒ මළ සිරුර අපි අඳුනාගෙන තියෙනවා. අවුරුදු 30කට අධික කාලයක් මුළු රටවටම විනාශයක් කරපු වේලුපිල්ලේ ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදියා විනාශ කිරීමට හැකියවීම ගැන අපි යුද හමුදාව හැටියට ඊටම ආඩම්බරයටපත් වෙනවා නියතමානීව. මා ඉතා වාකීමකින් මේ ප්‍රකාශය කරන්නේ මේ නීච ඝාතකයා විනාශ කරලා යුද හමුදාව ලබාගත් ජයග්‍රහණය අපි ඉතා මුළු රටටම සුබදායී ආරංචියක් බව අපි දන්නවා. ඒ ගැන මුළු රටේම ජනතාවට ප්‍රීතිමත් වී ඒ ජයග්‍රහණය සැමරිය හැකි බව මම ප්‍රකාශයට පත් කරනවා. බොහොම ස්තුතියි. මේ අතර මොහොදු කොටි නායක සුසේගේ සිරුරද ආරක්ෂකංශ සොයාගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ පිළිබඳ තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති විකාශ තුළින් බලාපොරොත්තු වන්න. කෙටි විරාමයක් දැන්. ත්‍රස්ත නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සිරුර අද වීරෝදාර හමුදාව සොයාගත්හ. ඒ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ සටන් අවසන් වූ රණභූමියේ සිට තොරතුරු ගෙනෙන සුජිත් විතානපතිරණ. දශක 3ක් පුරාවටම දහස් ගණනක් දරුවන්ට දෙමාපියන් අහිමි කළ
දෙමාපියන්ට දරුවන් අහිමි කළ මේ මුළු රටම පමණක් නොව ලෝකයම භීතියට පත් කළ සාහසිකත්වය, ම්ලේච්ඡත්වය, අමානුෂිකත්වය තුලින් තම ඊනියා අරමුණ ඉටු කරන් ගන්නට ගමන් කළ මහා ඝාතකයෙකුගේ මලසිරුරයි ඔබ ඉදිරිපිට මේ තිබෙන්නේ. මේ මලසිරුර පිළිබඳව ඊයේ දිනේ යම් ගැටලුකාරී තත්ත්වයක් මතුණා. ඒ LTT ත්‍රස්තවාදී නායකයන් රැසක් යුද හමුදාව ඊයේ දිනේදී මරණයට පත් කරන්නට සමත් වීමත් සමග සමස්ත ආරක්ෂක අංශත් මේ රටේ ජනතාවත් මුළු ලෝකයමත් වෙලුපිල්ලේ ප්‍රභාකරම් නැමැති ත්‍රස්ත නායකයාගේ මලසිරුර කොයිදයි යම් ප්‍රශ්නයක් මතුණා. ඒ ආකාරයේ වූ සැකය දුරු කරන්නට අද දිනේදී විරෝධාර රණවිරුවන් ධෛර්යයෙන් යුතු ගමනකින් පසුව සනාත කරන්නට සමත්ව සිටිනවා. ඒ වෙලුපිල්ලේ ප්‍රභාකරන් මරණයට පත් කරමින් යනුව මෙරට බීතිය තුරන් කරන්නට, මෙරට බුයිතිය අවසන් කරන්නට විරෝධාර රණවිරුවන් අද උදෑසන වෙන විට මුළුමනින්ම සමත් වූ ආකාරයයි ඔබ මේ දකින්නේ. 53 වන සේනාංකයේ යටතේ 8 වන කාර්ය සේනාංකයේ 681 වන බල සේනාවේ 4 වන විජයබා පාබල රෙජිමෙන්තුවේ රණවිරුවන් මේ මහා ඝාතකයා මෙරටින් තුරන් කරන්නට, මෙරට මහා භීතිය මෙරටින් නැති කරන්නට අද දිනේදී සමත් වීම තීරණාත්මක, ස්වර්ණමය, මෙරට ඉතිහාසයේ නොමකන, ලෝක ඉතිහාසයේ නොමකන තවත් ස්වර්ණමය ජයග්‍රහණයක් වනු නොඅනුමානයි. මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් යුත් 53 වන සේනාංකය යටතේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ කර්නල් රයිප්‍රියගේ මෙහෙයවීමෙන් යුත් 8 වන කාර්ය සේනාංකය මෙරට ඉතිහාසයේ වූ ස්වර්ණමය ජයග්‍රහණය මේ අයුරින් අද උදෑසන හිමි කරගත්තේ. ඒ ලුතිනන්ට් කර්නල් ලලන්ත ගමගේගේ මෙහෙයවීමෙන් යුත් 681 වන බල සේනාවට අයත් ලුතිනන්ට් කර්නල් රෝහිත අලුවිහාරේ අනදෙන 4 වන විජයබා පාබල රෙජිමෙන්තුවේ රණවිරුවන් දශක 3ක් පුරාවටම මෙරට කඳුල පමණක් ඉතිරි කළ සාහසිකත්වය, ම්ලේච්ඡත්වය, ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කරන්නට මෙරට විරෝධාර රණවිරුවන් සමත්ව ඇති ආකාරයේ සාක්ෂියයි ඔබ ඉදිරිපිට මේ තිබෙන්නේ. පුතුගොඩරිප්පු අවසන් සටනට සාර්ථකව ඉදිරියට ගමන් කළ වන්නි මානුෂීය ක්‍රියාන්විතයේ අවසන් සටනට යුද හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් ප්‍රධාන පෙළේ යුද හමුදා නිලධාරීන් 3 දෙනෙකු මේ සටනට එක් කරන්නට යුද හමුදාව තීරණය කළා. එහි නිසි ප්‍රතිඵල නෙලා ගන්නට අද වන විට යුද හමුදා බටපිරිස් සමත්ව සිටින්නේ. අද දිනේ මේ ලබාගෙන තිබෙන්නේ ඉතා තීරණාත්මක ජයග්‍රහණයක්. 53 වන සේනාංකාධිපතිතුමන් සහ 58 වන සේනාංකාධිපතිතුමන් මා සමග සිටිනවා. සේනාංකාධිපතිතුමනි, මේ තීරණාත්මක ජයග්‍රහණය, මේ ස්වර්ණමය මොහොත, මේ ජාතියම එකමුතු වූ මොහොත ඔබතුමා දකින්නේ මොන විදියටද? නැත්නම් මේ ජයග්‍රහණය ඔබතුමා හඳුන්වා දෙන්නේ ඔබේ අදහසින් මොන විදියටද? ඇත්තටම ලංකා ඉතිහාසයේ දෙමව්පියන් දසදහස් ගණනකට දරුවන් අහිමි කළ, ඒ වගේම දරුවන් දසදහස් ගණනකට සිය දෙමව්පියන් අහිමි කළ, ඒ වගේම කාන්තාවන් දසදහස් ගණනකට තම ස්වාමි පුරුෂයන් අහිමි කර ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහි වුණු ක්‍රූරතම මිනිසා අද මරුමුවට පත් වෙලා අපි ඉස්සරහා ඉන්නවා. මේ ජයග්‍රහණය අපිට ලබා දීමේදී අපට හැමතිස්සෙම මාර්ගෝපදේශකත්වය ලබා දුන් අපේ ජනාධිපතිතුමත්, ඒ වගේම අපට නිසි මඟ පෙන්වූ ආරක්ෂක ලේකම්තුමා සහ අපිට යුද බිමේ සෑම විටදීම අපේ සෙවණැල්ල වගේ ඉඳලා අපිට නිසි
අපිට කටයුතු කිරීමට නිසි මාර්ග දේශකත්වය සහ නායකත්වය දීපු අපේ යුද හමුදාපතිතුමාගේ ඒ නායකත්වය යටතේ අපි මේ සටන් මෙහෙයවපු අතර මෙහි ගෞරවය සම්පූර්ණයෙන්ම අප යටතේ සටන් කළ අපේ වීරෝදාර සෙබළුන්ටත් මේ සටන්වලදී ආබාධිත තත්වයට පත් වූ අපේ වීරෝදාර සෙබළුන්ටත් ඒ වගේම ඒ සටන්වලදී මියගිය අපේ සියලුම රණවිරුවන්ටත් ඔවුන්ගේ පවුල්වල උදවියටත් මේ සටන නිමා කිරීමේ ගෞරවය හිමි විය යුතුයි.